හායි කොහොමද ඉතින් ඔයාලට අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අද මම කතා කරන්න යන්නේ මේ ලෝකේ හැමෝම ආස කරන ඒ වගේම හැමෝම බලාපොරොත්තු වෙන දෙයක් ගැන. වෙන දෙයක් නෙමෙයි ඒ තමයි සතුට. ඉතින් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපි හැම වෙලෙම සතුටින් ඉන්නේ කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ එක ඉවරනකම් මගෙත් එක්ක නැඳලා ඉන්න කියලා. ඒ වගේම මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ ලෝකේ සතුටින් ඉන්න අකමැති කෙනෙක් නැහැනේ. අපි හැමෝම මොනියම් දෙයක් කරලා අවසානයේදී අපි ඒ දෙයින් බලාපොරොත්තු වෙන්නේ සතුට. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපි කොහොමද හැමතිස්සෙම සතුටින් ඉන්නේ කියලා. ඉතින් අපිට සතුටින් ජීවත් වෙන්න තියෙන ලොකුම රහස තමයි අනික් අයගේ සතුට දැකලා අපි සතුට වෙන්න හුරු වෙන එක. උදාහරණයකට කිව්වොත් තව කෙනෙක් දියුණු වෙනවා දැකීදී අපි පුරුදු වෙන්න ඕනේ සතුට වෙන්න. ඒ වගේම තමයි තව කෙනෙක් ඉහළට යද්දී අනික් කට්ටිය තව කෙනෙක් ලස්සනට ජීවත් වෙනවා දැකීදී ලස්සනට ඇඳලා පැඳලා ඉන්නවා දැකීදී අපි හදවතින්ම සතුට වෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔබට වඩා හැකියාවන් දක්ෂතාවයන් තියෙන කෙනෙක් ඔබ දැක්කහම ඒ අයට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ඒ කට්ටියව අගය කරන්න පුරුදු වෙන්න. උදාහරණයකට පාසලේ වෙන්න පුළුවන්, ඔබ රැකියා කරන ස්ථානයේ වෙන්න පුළුවන්. ඔබට වඩා ඉහළින් සිටින කෙනෙක්, දක්ෂතාව වැඩි කෙනෙක් දැක්කහම ඒ අයට ඊර්ෂ්‍යා නොකර ඒ අයව අගය කරන්න පුරුදු වෙන්න. ඊළඟ කාරණාව තමයි ඔබ නිරතුරුවම අනෙක් අයගේ යහපතම ප්‍රාර්ථනා කරන්න. උදාහරණයකට අපේ සමාජයේ අපේ අසල්වැසියෙක් හරි පවුලේ කෙනෙක් හරි අසරණ වෙලා ඉන්නවා නම් මුදල් නැතුව අගහිකම් මැද්දේ ඉන්නවා නම් ඔබ නිරතුරුවම ඔවුන් වෙනුවෙන් යහපත ප්‍රාර්ථනා කරන්න. ඒ කට්ටියගේ දියුණුව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි රෝගී වෙලා ඉන්න අසරණ වෙලා ඉන්න කෙනෙක් දැක්කොත් ඔවුන් වෙනුවෙන් නිරෝගී බව ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි හිතේ ප්‍රශ්න තියෙන සතුටක් නැතුව ජීවත් වෙන ගැටලු මැද්දේ ජීවත් වෙන කෙනෙක් ඔබ දැක්කොත් ඒ කෙනා වෙනුවෙන් ඔබ සතුට ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තවත් දෙයක් තමයි සාමයක් නැතුව කලහකාරී විදියට හැසිරෙන, ගෙවල් වල රණ්ඩු තියෙන, ප්‍රශ්න තියෙන කට්ටියව දැක්කහම ඒ අය වෙනුවෙන් ඔබ හදවතින්ම සාමය ප්‍රාර්ථනා කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ විදිහට කරද්දී ඔයාගේ හදවත හරිම ලස්සන වෙනවා. එතකොට හැමදාම ඔයාගේ හිත සතුටින් පිරෙනවා. ඒක නොඅනුමානයි. ඔයාට හරිම ලස්සනට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මගේ වීඩියෝ එකකින් ඔයාලට පුංචිම හරි ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.